අද වීඩියෝ එකෙන් යන්නේ ශ්‍රීපාදයට. මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් දවස් ආසාවෙන් බලන් හිටපු ගමන. ගොඩක් අය ආසයින් ට්‍රිප් යන්න, ඇවිදින්න යන්න. මායි, අම්මයි, අප්පච්චි, මල්ලි අපි ත්‍රිවිල් එකේ තමයි ගියේ. රෑ නගින්න කියලා හිතත් අපි ගෙදරින් පිටත් උනේ 4ට විතර. අපේ ගෙදර ඉඳන් නලතනියට පැය 3:00ක් වගේ දුරක් තමයි මැප් එකේ පෙන්වුවේ. එදා හවස වැස්සත් අපි ගමන ගියා. මගට යද්දී වැස්සත් එක්ක මීදුමක් තිබුණා. සීතල වුණත් මීදුම බල අපි ගමන ගියා. අපි නලතනියට 7 වගේ වෙද්දි ගියා. ත්‍රිවිල් එක පාක් එකේ දාලා අපි නගින්න පටන් ගත්තා. අපි ගියේ ගම්පල නාවල පිටිය ගිනිගත් හේනට ගිහින් තමා ගියේ. රෑට කෑම ගෙදරින් අරන් ගියපු නිසා අපි සීත ගඟුල ළඟට ගියා රෑට කන්න. සීත ගඟුලෙන් කාලා අපි පාන්දර වෙනකන් එතන හිටියා. එතකොට අපිට උදේ බහින්න පුළුවන් නිසා එදා වැස්ස දවසක් නිසා ගොඩක් සීතල තිබුණා. අපේ වාසනාවට එදා වැස්ස තිබුණත් අපි නැගලා බහිනකම් අපිට වැස්ස හම්බුනේ නැහැ. හෙමින් අපි නැවති සීපා කරුණා කරා. ඈත ලස්සන බලන්න ඉතින් උදේ වෙනකම්ම ඉන්න ඕනේ. එක්සෑම් එක අප්‍රේල් මුලයි අවුරුදු ඉවරටයි එක්සෑම් තිබුණ නිසා අවුරුද්දට අපිට ගමනක් යන්නත් බැරි වුණා. ඉතින් එක්සෑම් ඉවරට ගෙදර ගියපු නිසා අපි මේ ගමන ගියේ. නතර වෙවි එක ಜಾති කකා අපි උඩටම ගියා. මළුව උඩ නම් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. අපි මළුවට ගිහින් වැඳලා ඉරසේවය බලන්න කියලා හිටියා. අපි 4 වගේ වෙද්දි උඩමළුවට ගියා. මීට කලින් මං ඉරසේවය දැකලා නැහැ. මේ තමයි මං දැකපු පළවෙනි වතාව. මං පළවෙනි පාරට ගියේ දවල් නගින්න. දෙවෙනි පාර මට යන්න ලැබුණේ නැහැ ටිකක් අසනීප වෙලා. තුන්වෙනි පාර ගියේ නම් රෑ. ඒත් ඉරසේවය මීදුමෙන් වැහිලා තිබුණා. ඉතින් මේ පාර තමයි මං ඉරසේවය දැක්කේ. ඉරසේවයත් බලලා අපි බහින්න පටන් ගත්තා. මෙතන ඉඳන් පරිසරයේ ලස්සන බලන්න තමයි තියෙන්නේ.
වටපිටාවේ ලස්සන බල හෙමින් අපි පහළට බැස්සා. කොච්චර ගියත් එපා වෙන්නේ නැති ආයේ යන්න හිතන ගමනක් තමයි සිරිපාදේ ගමන. වීඩියෝ එක බලන ඔයාලත් සිරිපාදේ ගිහින් නැති. සමහර විට ගිහින් නැතු ඇති. යන්න ආසාවෙන් ඉන්නව ඇති. ඉතින් යන්න ඉන්න හැමෝටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.